කොහොමද හොඳින් ඉන්නව නේද? I love me YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ රසවත් විදිහට විඳින්න පුළුවන් දෙයක් ගැන. ඒ කෑමක් ගැන නන් නෙමෙයි. ඔයා ගැන පුංචි අනාවැකියක්, පලාපලයක් ගැන කියන්න තමයි අද දවසේ මම ඔයගොල්ලොන් හමුවට ආවේ. ඔයාගේ අතේ තියෙන ඇඟිලිවල තියෙන උපන් ලපයක්, යම්කිසි ලපයක් පිළිබඳව අනාවැකියක් තමයි ඔයා ගැන අනාවැකියක්. ඔයා නොදන්න, සමහර විට ඔයා කවදාකවත් හිතන්නේවත් නැති, ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වන පුංචි ඉඟියක් ගැන තමයි මම අද දවසේ ඔයාලට ඉදිරිපත් කරන්නේ. මම හිතනවා ඔයාලට මේක හොඳ අලුත් අත්දැකීමක් බවට පත් වෙයි කියලා. එහෙමනම් වීඩියෝ එකට යන්න කලින් පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයගොල්ලෝ දන්නවා මගේ මේ වීඩියෝ හරහා ඔයගොල්ලන්ට විශ්වාකර්ෂණ නීති විද ක්‍රමවේද කියා දෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න, සතුටින් ඉන්න, ඒ වගේම පුංචි අනාවැකි ඉදිරිපත් කරමින් ඔයගොල්ලන්ගේ දැනුම වැඩි දියුණු කරන්න මගේ මේ වීඩියෝ හරහා ඔයගොල්ලන්ට උපකාරයක් වෙනවා කියලා. එහෙමනම් අද දවසේ වීඩියෝ එකට අපි දැන් යමු. බලන්න මෙතනදී දකුණු අතේ වුණත් වම් අතේ වුණත් කිසිම ගැටලුවක් නැහැ. අත ගැන ප්‍රශ්නයක් නැහැ. අතේ තියෙන ඇඟිලි 10 කොහේ හෝ ඇඟිලි වල ඔයාගේ බලන්න මෙන්න මේ උපල්ලප තියෙනවද කියලා මම එක එක ඇඟිලි වලට අදාළව කියනවා. ඒක වම් අතේ හෝ දකුණු අතේ වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. මුලින්ම මහපට ඇඟිල්ලේ, එතකොට දකුණු අතේ හෝ වම් අතේ මහපට ඇඟිල්ලේ ඔයාගේ කුමන හෝ ස්ථානයක උපල්ලපයක් තියෙනවා නම්, ලපයක් තියෙනවා නම් ඒකෙන් සංකේතවත් වෙන්නේ ඔයාගේ ප්‍රධානම ශක්තිය වෙන්නේ ඔයාගේ දෙමව්පියෝ. ඒක කාටත් පොදුයි තමයි. හැබැයි මෙතනදී උපල්ලපයක් මහපට ඇඟිලේ තියෙන අයගේ ප්‍රධානම ශක්තිය වෙන කිසිම කෙනෙක් නෙමේ, ඒ කෙනාගේ දෙමව්පියෝ වෙනවා. ඒ වගේම තමයි මේ මහපට ඇඟිලේ උපල්ලපයක් තියෙන අය උපතින්ම හොඳ කියන්නේ ධනියට උරුමකම කියපු පිරිසක්. එතකොට මේ වෙනකොට ඔයාට මුදල් නැත්තම් දුක් වෙන්න එපා. ඔයාට උරුම වෙලා තියෙනවා මුදල්. එතකොට මහන්සියෙන් හොයන්න, කිසිම දවසක ඔයාට ඒක නැති වෙන්නේ නැහැ. ඔයාට ඒ උරුම නැති දෙයක් නෙමේ මුදල් කියන දේ. ඔයා උපතින්ම මුදල් වලට හිමිකම් කියන කෙනෙක්. සමහර කාලවලදී සමහර විට මුදල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මේ අයට. හැබැයි හොඳින් මතක තියාගන්න, ඒක දිගු කාලීන හිඟයක් නම් වෙන්නේ නැහැ. කිසිම දවසක මේ අයට සල්ලි නැති වෙන්නේ නැහැ. යම් කිසි අවස්ථාවක් නිසා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට උරුම නැති දෙයක් නෙමේ මුදල් කියන්නේ. ඔයාට උරුමකාර දෙයක් තමයි මුදල් කියන්නේ. මේ මහපට ඇඟිල්ලේ උපන්ලපයක් තියෙනවා. ඒකට මම මේවල් ඉදිරිපත් කරනකොට ඔයාගේ නොදන්න කරුණු තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඔයා ඒ තුලින් තව තවත් දියුණු වෙලා ඒක ඔයා ප්‍රයෝජනයට ගන්න මම මේ කියන දේවල් තමන්ගේ දියුණුව සඳහා. දබර ඇඟිල්ලේ වම් අතේ හෝ දකුණු අතේ දබර ඇඟිලි උපල්ලපයක් තියෙන අයට යම පලාපලයක් විදිහට අනාවැකියක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අයගේ ප්‍රධානම උදව්කරුවන් විදිහට, සහායකයන් විදිහට සම්දාන් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ සහෝදර සහෝදරියන්. ඒ කියන්නේ සමහර එක කුස නොවෙන්න පුළුවන්. හැබැයි සහෝදර සහෝදරියන් නිසා තමයි මේ අය යම්කිසි දියුණුවකටපත් වෙනවා නම් පත් වෙන්නේ. තමන්ගේ උත්සාහයෙන්, සහෝදර සහෝදරියන්ගේ උපකාරයෙන්, උදව්වෙන් මේ අය දියුණුවටපත් වෙන අවස්ථා වැඩි. ඒ වගේම තමයි වෘත්තීමය අතින් වෙන්න පුළුවන්. යම්කිසි තමන් නොදන්නා දෙයක් තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ උපකාරයෙන් දැනගෙන උදව්වෙන් ඒ අයගේ අතහිත අරගෙන තමයි මේ අය තමන්ගේ දියුණුව කරා ගමන් කරන්න. එතකොට සතුටු වෙන්න, ඔයාගේ දියුණුව කරා ගමන් කරන්න ඔයාට වටේ පිරිසක් ඉන්නවා. තනි වෙච්ච කෙනෙක් නෙමේ මේ දබර ඇඟිල්ලේ උපල්ලපයක් තියෙන. එතකොට මෙතනදී අතේ කුමන හෝ ස්තරක මේ පැත්තේ හෝ මේ පැත්තේ අල්ලේ හෝ පිට අල්ලේ උපල්ලපේ තියෙන්න පුළුවන්. අර ඇඟිල්ලේ තමයි තිබීම අවශ්‍ය කරන්නේ. ඒ වගේම තමයි මහපට මැද ඇඟිල්ලේ උපල්ලපයක් තියෙන අය ඉතාමත් ඉක්මනින් අනිත් අයව ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉක්මනින්ම ඒගොල්ලන්ගේ කුමන හෝ දක්ෂතාවයක් නැ බොහෝ පිරිසක් එයාට ආකර්ෂණය වෙනවා. ඒ තුලින් එයාට එයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. සමාජයේ හොඳ ප්‍රසාදයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ මැද ඇඟිල්ලක ස්ථානයේ කුමන හෝ තැනක
උපල්ලපයක් තිබීමෙන් මේ අය වෘත්තීමය අතින් රැකියා කරන ස්ථානේ නෑදෑයන් අතරින් ගොඩාක් ප්‍රසිද්ධයටපත් වෙනවා. ඒ තුලින් එයාගේ ජීවිතය සාර්ථක කරගන්න, තමන්ගේ ඉලක්ක සාර්ථක කරගැනීමේ හැකියාවක් තියෙනවා ඒ අයට. අනිත් ඇඟිල්ල තමයි වෙද ඇඟිල්ල. වෙද ඇඟිල්ලේ උපල්ලපයක් තිබීමෙන් වෙන්නේ ඒ අයගේ විවාහක සහකරු හෝ සහකාරී ඉතාමත් ඉහළ තනතුරකට ගමන් කරනවා. ඒ කියන්නේ ඉන්න මට්ටමට වැඩිය විවාහයෙන් පසු ඉතාමත් ඉහළ තැනකට යෑමේ හැකියාවක් තියෙනවා. මේ වෙද ඇඟිල්ලේ උපල්ලපයක් තියෙන අයගේ. ඒ තුලින් ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒ අයට ඒ විවාහය නිසා ජීවිතයේ පිළිබඳව ලොකු අවබෝධයක් ලැබෙන. ඒක විවිධ පාඩම් ඉගෙන ගන්න. කියන්නේ ජීවිතය ගැන වෙන්න පුළුවන්, පුද්ගලයන් ගැන වෙන්න පුළුවන්. විවාහයෙන් පසුව විශාල අභියෝගයන් වලට මේ වෙද ඇඟිල්ලේ උපල්ලපයක් තියෙන අයට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒක නරක විදිහකට නෙමෙයි. තමන්ගේ දියුණුව කරා යනකොට ලොකු අභියෝග අරමුණු කරා යනකොට ලොකු අභියෝගයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතාමත් හිත ශක්තිමත්ව දැඩි කරගෙන ගමන් කළොත් සාර්ථකත්වය ඉතාමත් ඉහළ තැනකට මේ අයට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊගාව ඇඟිල්ල තමයි සුළැඟිල්ල. ඊළඟ ඇඟිල්ලට යන්න කලින් අපි මේකටත් ලස්සන කමෙන්ට් එකක් දාමු. ඔයගොල්ලන්ට හිතනවා ඇති මම හැම වීඩියෝ එකම කමෙන්ට් දාන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයාට මේ විශ්ව ආකර්ෂණ නීතිය හුරු කරවන්න අවශ්‍ය නිසා, ඔයාගේ ජීවිතයට බද්ධ කරවන්න අවශ්‍ය නිසා, ඔයාගේ ලේ ඇටමස් නහර වලට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලබා දීමට අවශ්‍ය නිසා තමයි මම මේ විදිහට කමෙන්ට් දාන්න කියලා. මොකද ඒකට වඩා පුරුද්දක් බවට පත් වෙන විශ්වයත් සමග ඔයා නිතරම ගනුදෙනු කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙතනදී වාගේ වාසනාව තමයි ඔයාට හොඳ අනාවැකි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔයා ගොඩාක් යහපත් කෙනෙක්, වාසනාවන්ත කෙනෙක්, විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතියි කියලා ලස්සන කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයා දැන් කොටස් කරුවෙක් බවට පත් වෙලා අවසානයේ මේ විශ්වයත් සමග. ඒ නිසා ඒ විදිහට ලස්සන කමෙන්ට් එකක් දාන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. පස්වෙනි ඇඟිල්ල විදිහට සුළැඟිල්ල. සුළැඟිල්ලේ කුමන ස්ථානයක ඔයාට උපල්ලපයක් තියෙනවා නම් ඔයා ඔයාගේ පවුල ඉතාමත් දියුණු සාර්ථකත්වයක් කරා ගමන් කරනවා මේ නිසාම. ඒ වගේම තමයි ඔයාට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හොඳ විවාහ වෙලා ඉන්නවා නම් හොඳ දරු පිරිසක් ලබා ගැනීමේ හැකියාවක් තියෙන. විවාහ වෙලා නැත්තම් තමන්ගේ පවුලේ අයත් සමග ඉතාමත් සතුටින් ගත කරන්න මේ අයට හැකියාවක් ලැබෙන. ඒ වගේම තමයි මුල් කාලයේදී සෞභාග්‍යමය ජීවිතයක් ගත නොකලත් පසු කාලීනව මේ අයට ඉතාමත් වාසනාවන්ත සෞභාග්‍යමය ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙන. ඒ වගේම තමයි වස්තු සම්භාරය අදිනුත් නිවාස ඉඩකඩම් වාහන ඒ වගේ ලොකු දායාදයන් පිරිසක් මේ සුළැඟිල්ලේ උපල්ලපයක් තියන අයට උරුම වෙලා තියෙනවා. හැබැයි හොඳින් මතක තියාගන්න මේ අය සුළැඟිලි උපල්ලපයක් තියෙන ඉතාමත් කාරුණිකයි. ඒක අනිත් අය ඔයාට වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ හොඳ හිත අනිත් අය වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්, අයිතු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ඒ ගැන ලොකුවට අවබෝධයකින් ඉන්න, අනිත් අය ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න. මොකද ඔයාගේ හොඳ හිත අනිත් අය වරද විදිහට, ඒ කියන්නේ වරදවා තේරුම් ගන්න පුළුවන්, අයිතු විදිහට ඔයාව පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන ඉදිරිපත් කළ දේවල් වලින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. යම්කිසි ඉඟියක්, අනාවැකියක් ඔයාගේ අනාගතය පිළිබඳව මම මේ ඉදිරිපත් කරන්නේ. මේ තුලින් ඔයාට ඔයා නොදන්න කරුණු ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න. මම කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්නම්. කමෙන්ට් එක කරාම ඔයගොල්ලන්ට ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා වගේ හිත මිතුරන් අතර ෂෙයා කරලා ඒ අයටත් උදව්වක් වන්න, ඒගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුංචි ඉඟියක් මේ තුලින් ඒගොල්ලන්ට හැකියාවක් ලැබා ගත්තොත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරගෙන මම නැවතත් ඔයගොල්ලන් හමුවට එන්න. මේ දේවල් වලින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න යම්කිසි ඉඟියක්, අනාවැකියක් හොඳ විදිහට ඔයාගේ ජීවිතයට ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සියලු දෙනාටම විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන. එහෙනම් සතුටින් එන්න, පරිස්සමෙන් එන්න, ගිහින් එන්න. බොහොම ස්තුතියි.